බාලරාජ් චිත්‍රපටයේ මුහුරත් තුල්ල සමගින් අපිත් එක්ක ඉන්න අපි හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී නයනතාරා වික්‍රමාරච්චි. අකි මේ චිත්‍රපටය ගැන අක්කර මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම බාල්රාජ් කියලා කියන්නේ මම හිතන්නේ මම දකින වෙනස්ම ස්ක්‍රිප්ට් එකක්. ඒ කියන්නේ මගේ චරිතයේ ඉඳලා මම මුලින්ම චරිතය ගැන කියන්නම්. දිව්‍යාංජලි කියන චරිතය තමයි මම මේ චිත්‍රපටයේ නිරූපණය කරන්නේ. දමිළ යුවතියකගේ චරිතයක්. විවිධ හැලහැප්පීම් වලට ජීවිතයේ එක එක කාලවකවානු වල මුහුණ දෙන චරිතයක්. ඉතින් ගොඩාක් සතුටුයි මට මේ චරිතය නිරූපණය කරන්න ලැබුණ එක ගැන. ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා උපුල් නිශාන්ත අයියා වගේම මෙහි සහාය අධ්‍යක්ෂකවරයා ප්‍රසන්න අයියටත් ඒ වගේම මම මේ චරිතයට සුදුසුයි කියලා තීරණය කරපු අපි හැමෝම ආදරය කරන ආදරණීය කලාකරුවා කුමාර තිරිමාද්‍ර සර්ටත් ඉතින් මොකද මේක අර තාත්තා කෙනෙක් සහ දුවෙක් අතර තියෙන බොන්ඩ් එක ඒ වගේම ජීවිතේ අපි මොනතරම් සත්‍යවාදී වෙන්න ඕනද එහෙම නොවුනහම ජීවිතේ මොන වගේ විපාකද අපිට ජීවිතේ මුණ දෙන්න සිද්ධ වෙන්නේ මේ වගේ එකම නිර්මාණයකින් තේමාවන් රැසක් කැටි කරගත්ත හරි අපූර්ව නිර්මාණයක් මේක. මම හිතනවා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් මේක අලුත් අත්දැකීමක් වෙයි කියලා. ඉතින් ඒ වගේම මේ දිව්‍යාංජලි කියන චරිතය වෙනුවෙන් මගේ උපරිමය ලබා දෙන්න මම 100%ක් උත්සාහ කරනවා. ඒ වගේම අපේ ප්‍රවීණයන් රසක් මේ නිර්මාණයට දායක වෙලා ඉන්නවා. ඉතින් ඊටාම සතුටුයි. ඉතින් අපි බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි රූපගත කිරීම තව දින කිහිපයකින් පටන් ගන්නවා කොළඹ සහ යාපනයේ. හරිම සතුටුයි මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන. චිත්‍රපටයේ මුහුරත් තුල්ල සමගින් අපිත් එක්ක ඉන්න අපි හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පී ධනුක දිල්ෂාන්. අයියේ මේ චිත්‍රපටය ගැන අයියට මොකද කියන්න තියෙන්නේ? බාලරාජ් සිනමා නිර්මාණය කුමාර තිරිමාදුර අයියාගේ තුන්වෙනි නිර්මාණය. ඉතින් මේ නිර්මාණයට මට කතා කරන එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද කතාව සිනොප්ස් එක කිව්වද්දී හැමෝටම කඳුලක් එනවා වගේ මටත් හරිම පුදුමයි මේ වගේ නිර්මාණයක් කොහොමද මිනිස්සෙක්ගේ ඔළුවට ආවේ කියන එක. يعني ඇත්තටම ඒ තරම්ම හරිම ලස්සන නිර්මාණයක්. හරි ලස්සන ආරම්භයක් තියෙන, හරි ලස්සන කතාවක් තියෙන, හරි ලස්සන අවසානයක් තියෙන මේ හොඳ නිර්මාණයක්. ඉතාමත් හොඳ නිර්මාණයක්. හැම ලංකාවේ සිනමා ඉතිහාසය ගත්තාම මේ වෙනකොට ඉතිහාසයේ වගේම ස්වර්ණමය යුගයක් තමයි මේ පිළිදිමේ පවතින. ඉතින් ඒ ස්වර්ණමය යුගයට තවත් ස්වර්ණමය දායකත්වයක් ලබා දීලා තියෙනවා අපේ කුමාර අයියා. ඉතින් ඒ දායකත්වයට මගේ උපරිම දායකත්වය ලබා දෙන්නත් මේ හැමෝටම ඒ දායකත්වය ලබා දෙන්න ශක්තිය, ධෛර්යය, වීර්යය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අයියේ මේ සිනමා නිර්මාණ අධ්‍යක්ෂකවරයා අපි හැමෝම ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර මහත්මයා. ඔහු ගැන අයියට මොකද කියන්න තියෙන්නේ? කුමාර අයියා අතරම එයාගේ නිර්මාණකත්වය බැලුවාම එයාගේ කරලා තියෙන නිර්මාණ දැක්කහම එයාගේ රංගන ජීවිතය දැක්කහම එයා අති විශාල ලොකු පුද්ගලෙක්. මට නම් එයා කියන්නේ එයාත් එක්ක නිකන් කතා බහේ දෙද්දී එයාගේ සාමාන්‍ය විහිළුතහළු තිබුණාට එයාත් එක්ක වැඩකට ගියායින් පස්සේ එයාගෙන් ගන්න දින දේවල් එයා බය නැතුව ලෝභ නැතුව හැමෝටම දෙනවා. ඉතින් ඒ නිර්මාපකයාත් එක්ක මේ වගේ වැඩක් කිරීම සම්බන්ධව අතර මම මාරදී සතුටු වෙනවා. මොකද කුමාර අයියාගේ ඇහැ, එයාගේ නිර්මාණ කෞශල්‍ය, එයාට තියෙන ගුණාත්මක නිර්මාණ කිරීමේ හැකියාව, එයාට ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන් පණිවිඩය දෙන්න පුළුවන් උපරිමයෙන්ම සියුම් තැනීම දෙන්න පුළුවන් තියෙන හැකියාව ලෝකේ හැමෝටම නැහැ. මේ හැකියාව තියෙන කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීම මගේ වාග්යක් කියලා මම හිතනවා. කුමාර තිරිමාදුර අපේ පස්සේ පරම්පරාවේ වුණාට මං කුමාරත් එක්ක ගොඩක් ටෙලි නාට්‍යවල වේදිකාවට ළඟපාලා තියෙනවා. ඊට පස්සේ අපිට කියන්න සන්තෝෂයි කුමාරලා අපිට වඩා අපි කොහොම කරගෙන ඉස්සරහට ගියා. සිනමාව පැත්තේ විශේෂයෙන්ම. ඉතින් පිටපත් රචනයෙන් සහ සිනමා අධ්‍යක්ෂණයෙන් අපි ඒවා නරඹුවා. නරඹුවාන් පස්සේ ඇත්තටම අපිට පොඩි මම කතා කිව්වා පොඩි ඉතිසියාවකුත් ඇතුණා අපිට අපේ පහු කරලා ගිහිල්ලා නේද කියලා. නමුත් ඒවා කවදාක හානියක් වෙන දේවල් නෙමෙයි. ඉතින් අපිට මට හිතෙනවා කවදා හරි දවසක මේ තිරිමාදුරගේ සිනමා පටේ රඟපාන්න ලැබුණොත් ඒක මගේ වාසනාවක් කියලා. ඉතින් ඒ වාසනාව දැන් මට උදා වුණා බාලරාජ් සිනමා පටේ චරිත රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලබා දීම ගැන සන්තෝෂ වෙනවා. ඒ අවස්ථාව ලබා දීම ගැන තිරිමාදුර ඉස්තුතිවන්ත වෙනවා. අපේ කුමාර තිරිමාදුර මහතාගේ බාලරාජ් චිත්‍රපටයට මට ආරාධනා කිරීම ගැන ප්‍රථමයෙන්ම කුමාරට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම
මගේ ලොකු විහිණයක් තිබුණා කුමාරගේ චිත්‍රපටයක ඇඩ් කරන්න. කුමාරයා මායි ටෙලි නාට්‍ය බොහොම ඇඩ් කළා දෙනවා අපි දෙන්න හොඳ හිතවත්තු. ඉතින් මට මේ පාර කතා කරා කුමාර මගේ වැඩක් ඔබ එන්න පුළුවන් මම කිව්වා එක පයින්ම මම වැඩේට එනවා කියලා කතා කරා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ බාලරාජ් චිත්‍රපටයේ අති සාර්ථක වේවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපට පුළුවන් සත්‍ය ප්‍රමාණයෙන් අපේ කැරක්ටරේ අපි කරලා උපරිම සහායකත්වයක් දෙනවා කියන එකයි කියන්න තියෙන්නේ. කුමාරට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුමාර්තිරි මාදුර අයියාගේ බාල්රාජ් ඒ කියන්නේ මේකේ සහාය අධ්‍යක්ෂකවරයා අපේ ප්‍රසන්න විජේසිංහ. ඉතින් මට ආරාධනාවක් කරා මේ සිනමා කෘතිය වැඩ කරමු කියලා. මම ඉතා සන්තෝෂයෙන් බාරගත්තා. මොකද බාල්රාජ් කියනකොට ලාංකීය සිනමාවේ මේ අර මෙතෙක් නිර්මාණය වුණු නිර්මාණ වලට වඩා අමුතු නමක් සහ ඒක යාපනය පාදක කරගෙන ඒ වගේම දකුණෙන් කොළඹ පාදක කරගෙන නිර්මාණය වෙලා තියෙන්නේ. මම හිතනවා මේ තුවක්කල් නිර්මාණය වුණු කෘතිත් එක්ක ගත්තම මේක ලොකු වෙනසක් තියෙයි සමාජයේ පරිවර්තනයක් තියෙයි මිනිස්සු මේක නිර්මාණය දැක්කට පස්සේ. ඉතින් මම ගොඩක් සන්තෝෂ වෙනවා මේ වගේ කාලින නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණාට. අපි නිර්මාණයෙන් පස්සේ මේ සියලු දෙනාටම ආරාධනා කරමු මේක බලලා සමාජයේ හොඳ පණිවිඩයක් වගේම සමාජගත කිරීමෙන් අනාගත සිනමාව තව ඉස්සරහට යන්න පුළුවන් විදිහේ මේ නිර්මාණයක් වේවි කියලා මම හිතනවා. ඇත්තටම ඉතින් බාලරාජ් කුමාර තිරිමාදුරගේ සිනමා නිර්මාණයට දායක වෙන්න ලැබිච්ච එක ඉතාමත් හදවතට සතුටක් දැනෙනවා මට. ඒ කියන්නේ තිරිමාදුර කියන්නේ ඇත්තටම අවංකවම කතා කරොත් හොඳ මිනිස්සෙක්. හොඳ කලාකරුවෙක්. ඇත්තටම කලාකරුවෙක් වුණොත් පරාර්ථකාමිනියෙක් වෙන්න ඕන. මොකද ප්‍රේක්ෂකයෝ ජනතාව සතුටු කරන්න දැනුවත් කරන්න විවිධ දේවල් කරන අය. උන් අපහසුතාවයටපත් කරන්නේ නෙමෙයි. උන්ට වින්දනය සපයන්න කරන අය. ඒ නිසා තිරිමාදුරගේ පරාර්ථකාමී අවංක මිනිස්සෙක් ඇත්තටම හොඳ නිර්මාණයක් කරනකොට ඒකට දායක වෙන්න ලැබෙන එක ගොඩාක් ස්තුතියි. ඇත්තටම තිරිමාදුරටත් ඒ සියලු කණ්ඩායමේ අයටත් ගොඩක් ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙනවා මට කතා කරපු එක ගැන. ඉතින් නිර්මාණයට හැකි උපරිම දායකත්වය ලබා දෙනවා. මේක ඇත්තටම හොඳ නිර්මාණයක් වේවි කියන විශ්වාසය මට තියෙනවා. ඒ වේවා.